අයිබෝවන් ළමයි අද අපි සිංහල ප්‍රාදේශීය ව්‍යවහාර පිළිබඳව තමයි කතා කරන්නේ. ඉතින් පුතේ මේ ප්‍රාදේශීය ව්‍යවහාර පාඩම ඔයාලගේ 10 වසරේ 3 වෙනි ව්‍යාකරණ පාඩම විදිහට පෙන්වා දෙන්න පුළුවන්. මේ පාඩමේ අපේ නෑදෑයන්ට කියන සමාන පද නෑදෑයන්ට විවිධ පළාත්වලදී භාවිත කරන පද කිහිපයක් අපිට හඳුන්වා දීලා තියෙනවා. එහෙනම් අපි බලමු මේ පද මොනවද කියලා. මේක ප්‍රාදේශීය ව්‍යවහාරයේ දෙවෙනි කොටස යටතේ තමයි මේ නෑදෑයන් පිළිබඳව අපිට ඉගෙන ගන්න තියෙන්නේ. එහෙනම් අපි බලමු ඔන්න 100ට කියන මොනවද ප්‍රාදේශීය ව්‍යවහාරයේ යෙදෙන පද තියෙන්නේ කියලා. 100ට අපි කිරි අත්තා, කිරි අප්පා, ඒ වගේම ආත්තා, අත්තප්පා සහ ලොකු අත්තා කියන නම් යොදා ගන්නවා. ඒ වගේම ආච්චිට කිරියම්මා, අත්තම්මා, ඒ වගේම හීන් අත්තා කියන නමුත් ආච්චිට අපි යොදා ගන්නවා. ඊළඟට 100ට අපි මුත්තා කියලා කියනවා. අපි මේ වචනේ භාවිත කරන්නේ දකුණු පළාතේ තමා ප්‍රාදේශීය ව්‍යවහාරයට මේ මුත්තා කියන පදේ භාවිත කරන්නේ. පුතාලට අහලා ඇති අපි මුත්තගේ කාලේ ඉඳන් කියලා සමහර කට්ටිය කතන්දර කියනවා. ඒතකොට මේ මුත්තගේ කාලේ ඉඳන් කියලා කියන්නේ 100ගේ කාලේ ඉඳන් කියන එකයි. ඊළඟට අපි එනවා පියාගේ වැඩිමහල් සහෝදරයා. පියාගේ වැඩිමහල් සහෝදරයා පුතේ අපි මහප්පා කියලා හඳුන්වනවා. ඒ වගේම තමයි අපි යාට ලොකු අප්පච්චි කියලා කියනවා. ඒ දෙක අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී යොදා ගන්නවා. නමුත් ඊට අමතරව ලොකු තාත්තා කියන වචනයත් අපි යොදා ගන්නවා. ඒ වගේම ඊට අමතරව බක්කප්පච්චි කියන මේ පදේ අපිට අලුත්. මෙන්න මේ වචනේ දාලා මොකද කරන්නේ? බක්කප්පච්චි බක් කියලා කියන්නේ වැඩිමහල්. වැඩිමහල් කියන අර්ථය තමයි බක් කියන එකෙන් අර්ථවත් කරන්නේ. බක්කප්පච්චි කියන්නේ වැඩි ඔන්න තාත්තගේ වැඩිමහල් සහෝදරයා. ඊළඟට අපි එනවා පියාගේ බාල සහෝදරයා. තාත්තගේ බාල සහෝදරයාට මොනවද කියන්නේ? අපි සාමාන්‍යයෙන් බාප්පා කියලා කියනවා. එහෙනම් ඔන්න බාප්පා, බාප්පොච්චි, ඒ වගේම කුඩාප්පා සහ කුඩාපොච්චි කියන නාම පද අපි පියාගේ බාල සහෝදරයා වෙනුවෙන් යොදා ගන්න. කියන්නේ තාත්තගේ මල්ලිට අපි කියන පද. ඊළඟට අපි යනවා අම්මගේ අක්කට. ඒ කියන්නේ අපි වර්තමානයේ ලොකු අම්මා කියලා කියන චරිතයට අපි කියනවා ලොකු අම්මා, මහ අම්මා සහ බක්කම්මා කියන වචන අපි යොදා ගන්නවා. අපි මේ කියන්නේ අම්මගේ අක්කා කියන්නේ අම්මගේ වැඩිමහල් සහෝදරිය. ඒ වගේම අම්මගේ වැඩිමහල් බාල සහෝදරිය. අම්මගේ බාල සහෝදරියට අපි කියනවා පුතේ අම්මගේ නංගි කියලා. එහෙනම් අම්මගේ නංගිට අපි මොනවද කියන්නේ? අපි අම්මගේ නංගිට පුංචි කියලා කියනවා. ඒ වගේම පුංචි අම්මා. එතකොට ඔන්න පුංචි අම්මා සහ කුඩා අම්මා. මේ කුඩ කියන එකෙන් අර්ථවත් කරන්නේ පුතේ කුඩා කියන එක. කුඩා අම්මා මෙතන කිව්වේ පියාගේ බාල සහෝදරයාට කුඩා පොච්චි කියලා. කුඩා පච්චි කියලා. ඒ කුඩා පච්චි කියන්නේ කුඩා පච්චි කියලා. පියාගේ බාල සහෝදරයාගේ තාත්තගේ මල්ලි. ඊළඟට ඔන්න අපි එනවා අම්මගේ නංගි ගැන අපි කතා කරා. අම්මගේ නංගිට පුංචි අම්මා කුඩා අම්මා කියන්නේ. නමුත් නැන්දට කියනවා පුතේ අපි අම්මන්ඩි කියලා. නැන්දට අම්මන්ඩි කියන වචනේ අපි ව්‍යවහාර කරන්නේ ඌව පළාතේ. ඒක තමයි හොඳට මතක තියාගන්න. මොකද මේ අම්මන්ඩි කියන පදය තැන් දෙකක යෙදෙනවා. පුතේ අම්මන්ඩි කියලා නැන්දට කියනවා නම් ඌව පළාතේ. හැබැයි අම්මන්ඩි කියලා මාමට කියනවා නම් දැන් පුතාලා කල්පනා කරද්දී මාමා කියන්නේ ස්ත්‍රීලිංග පදයක්. කොහොමද මාමට අම්මන්ඩි කියන්නේ? හැබැයි පුතේ මාමට අම්මන්ඩි කියන පදය යොදා ගන්නවා. මේ මාමට අම්මන්ඩි කියලා යොදාගන්නේ අපි සතර කෝරළේ. මීට අමතරව මාමට මාමන්ඩි කියන පදයක් අපි භාවිත කරනවා. එහෙනම් ඔන්න නැන්දට අම්මන්ඩි කියලා කියන්නේ ඌව පළාතේ. මාමට අම්මන්ඩි කියලා කියන්නේ අපේ සතර කෝරළේ. එහෙනම් මම හිතනවා පුතාලට මේ නෑදෑයන් පිළිබඳව පැහැදිලි වෙන්න ඇති කියලා. අපි තවත් මේ වගේ වැදගත් සිංහල වීඩියෝ එකකින් නැවත හමු වෙමු. එහෙනම් අපේ හොඳම සිංහල පන්ති YouTube නාලිකාව subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා.